සිතට දැනෙන සිදුවීම් ඔස්සේ ඔයාලට හම්බුණු තරින්දිගේ ඉදිරි ක්‍රියාකලාපය ගැන දැනගන්න ඔයා ගොඩක් ආසාවෙන් නේද ඉන්නේ. ඉතින් මේ ආවේ ඒ ගැන කතා කරන්න තමයි. මේ වෙනකොට කලින් වීඩියෝ එක බලපු නැති අය ඒක ඉක්මනටම බලන්න. දැන් ඉතින් ඔයාලා තරින්දි කියන්නේ මොන වගේ දරුවෙක්ද කියලා දන්නවනේ. ඒක බලලම එන්න. තරින්දි එයාගේ කැමැත්තෙන්ම අම්මගේ ෆෝන් එක ගන්නෙ නෑ කියලත් වැඩක් නෑ මට ඒක කියලා තීරණය කරලානේ ඉන්නේ. හොඳින් පාඩම් කටයුතුත් කරගෙන යනවා කියලා තීරණයක් අරගෙනනේ ඉන්නේ. ඉතින් ඔය විදිහට ටික දවසක් ගත වෙනවා. හැමෝම තරින්දිගේ ගැටලුව දැන් සමතේකට පත් වෙලයි තියෙන්නේ කියලා හිතලාගෙන තමයි ඉන්නේ. දවසක් ඉතින් නොසිතූ විදිහට පන්ති භාර ගුරුතුමියට පණිවිඩයක් එනවා. පන්තියේ පිරිමි ළමයෙක් ළඟ ෆෝන් එකක් තියෙනවා කියලා තමයි මේ පණිවිඩය එන්නේ. ඉතින් කොහොම හරි CID එක දාලා අංශ ප්‍රධාන ගුරුතුමියත් එක්කලා විෂය භාර ගුරුතුමීන් කීප දෙනෙකුත් එක්කලා ඒගොල්ලන්ගේ උදව් ඇතිව මේ කියන ෆෝන් එක හොයා ගන්නවා. දැන් ඉතින් එකම යුද්ධයක් තමයි එතන. මේ ෆෝන් එක ගෙනාවේ ඇයි? මොන හේතුවක් නිසාද? කාගේද මේ ෆෝන් එක? ඔන්න ඔය වගේ නොයේක් දේවල් ඇහෙන්න පටන් ගත්තා. ඒ අතරේ තමයි ඉතින් නියෝජ්‍ය විදුහල්පතිතුමාට දැනුවත් කරලා එතුමා මේ දුරකථනය එතුමගේ භාරයට ගන්නවා. ඊට පස්සේ අයිතිකාර පිරිමි ළමයාගේ දෙමාපියන් පාසලට කැඳවන ලෙසටයි නියෝග ලැබුණේ. ඉතින් දෙමාපියන් පැමිණි පසු මේ සිදුවීමේ සුළමුල හොයන්න යන්නේ. ඉතින් ඔන්න ඔය වෙලාවේ තමයි තරින්දිව මේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ. ඒ කොහොමද කියලා හිතුණා නේද? දිගටම අහගෙන ඉන්නකෝ. මේ වෙලාවේදී මේ පිරිමි දරුවා ගැන ටිකක් කතා කළ යුතුම වෙනවා. එයාගේ නම රුසිරු. ආර්ථික අපහසුතා තියෙන දරුවෙක් විදිහට තමයි යාළුවෝ කියන්නේ. ඉතින් මේ අපහසුතාවයත් එක්කලා රුසිරු තීරණය කරලා තිබුණා පරණ දුරකථන කොහෙන්දෝ අරගෙන පාසලෙන් පිටතදී ඒවා විකිණීමේ කටයුත්තක නියැලෙන්න. ඒ ගැන ඒ දෙමව්පියෝ දන්නවද කියලා නම් දන්නේ නැහැ. නමුත් ඉතින් ඔය කාර්යය ගුරුවරුන්ට රහසක් වුණා. ඒත් ඉතින් පන්තියේ රුසිරුගේ යාළුවන්ට නම් ඒක රහසක් නෙවෙයිලු. ඔන්න ඕකේ ප්‍රතිඵලයක් විදිහට තමයි තරින්දිව මෙතනට සම්බන්ධ වෙන්නේ. දුරකථනය එයාගේ කැමැත්තෙන්ම එපා කියලා කිව්වට දැන් මෙයා හදන්නේ එයාටම කියලා ෆෝන් එකක් මිලදී ගන්න. අන්න ඒ මිලදී ගන්න ගියපු ෆෝන් එක තමයි මේ විදිහට මේ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ අතට පාත් වෙලා තියෙන්නේ. ඒක පාසලට ගෙනත් තියෙන්නේ තරින්දිව රුසිරුට පාසලෙන් පිටතදී හමු නොවන නිසාලු. ඒ කොහොම නමුත් තරින්දි මේ කියන දුරකථනය ගන්න රුපියල් 7000ක මුදලක් රුසිරුගේ අතට දීලා තියෙනවා. ඉතින් තරින්දිට මේ මුදල කොහෙන්ද? ඒකත් ලොකු ගැටලුවක්. එයා කියන්නේ නම් කැන්ටින් එකෙන් කන්න දුන්න සල්ලිත් එකතු කරගෙන තිබුණලු. තව ඉතිරි ටික අම්මගේ එකතු කරන සල්ලි ගොඩෙන් ගත්තා කියලා තමයි කියන්නේ. ඉතින් හරිම ප්‍රශ්නයක් තමයි. පාසල් පැත්තෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගත්තද මේ දරුවන් දෙන්න ගැන කියන්න ගොඩාක් දේවල් තිබුණත් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ඒ ගැන මම කතා නොකරම ඉන්නම්. දෙමාපියන් ආර්ථික අවර්බුදයක පොරබදන විට අපේ දරුවන් අපිට මග හැරෙනවද? පවුලේ ආර්ථික අපහසුතාවය දැනගන්න දරුවන්ට හොඳද නරකද? අනෙක් පසින් දරුවන්ගේ ජීවිත පාලනය කරන්න දුරකථනයකට ඉඩ දෙනවාද? ඉතින් හිතලා බලන්න ගොඩක් දේවල් ඉතිරි කරමින් අදට නවතින්නම්. ආයෙත් එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනටම එනවා ආයෙත්.